2027 විභාගය ලියන ආදරණීය දරු දරියන්ට පොදුලි දිස්ත්‍රික්කයේ ඉන්න දරුවන් සඳහා මේ වීඩියෝ එක කරන්නේ. ඇත්තරම දරුවෝ දැන් ඔයා මේ වෙනකොට පන්තිවල පළවෙනි පාඩම් දෙක ආවරණය වෙලා ඇති, සමහරවිට තුන්වෙනි පාඩම පටන් ගන්න ටික දුරක් කරලා ඇති. ඉතින් ඒ නිසා ඔයාලට ලොකු වැඩ ටිකක් කරන්න වෙනවා. තව මේ අවුරුද්දේ 2026 මාස 12යි 27 මාස 7ක් වගේ කාලයක්. ඒකට මාස 19කින් වගේ කාලයකින් ඔයාගේ ඉලක්කයට ඔයා යන්න ඕන. ඒ නිසා ඔයාලට ඒ කාලේ ප්‍රමාණවත් වෙන හොඳ රිසල්ට් එකක්, හොඳ රෑන්ක් එකක් දාන්න. ඉතින් ඔයා ඔය ගිය පන්තියට වඩා අපි ටිකක් වෙනස් වෙන්න පුළුවන්. ඇවිල්ලා පොඩක් බලන්න අපේ වැඩ පිළිවෙල කොහොමද කියන එක. ඒ නිසා ඕලෙල් ගුරුවරයෙක්ගේ පැලවීමක් නිසා හෝ අය කෙනෙක් අක්ක කෙනෙක්ගේ පැලවීමක් නිසා ආ පන්තියක් තෝරගෙන තිබ්බනම් ආට තාම හරියට වැඩ ටික කියලා නැත්නම් විශේෂ පා වෙලා නම් එකන ක්‍රමය තුල ඔයාට රැඳිලා වැඩක් කරගන්න බෑ වගේ නම් එන්න අපි හොඳ වැඩක් හදලා තියෙනවා 2027 දරුවන්ට. පුතේ සිද්ධාන්ත පන්ති යන්නේ බණ්ඩාරලා ආයතනයේදී නොලෙජ්ජන් එකේදී පෙරවරු මේ සෙනසුරාදා පස්වර එකට ඒ වගේම අපේ රායක තියෙන ඉරිදා පස්වර 1:30ට ජනවාරි මාසේ පළවෙනි සතිය වෙන්න. එතකොට ඒ අලුතෙන් එන අයට රසායනික ගණනය කිරීම මුල ඉඳලා නැවත කියලා දෙනවා රිපීට් ක්ලාස් එකේදී. හරි ඒක තියෙන්නේ සිකුරාදා පස්වර 2:30ට බණ්ඩාරල, බ්‍රහස්පතින්දා තියෙනවා මේ බදුල්ල ආයතනයේදී 2:30ට. එතකොට නැවත සැරයක් ගණනය කිරීම බිඳුවේ ඉඳන් කරන් යනවා. එතකොට මේක ජනවාරි මාසේ අපි කරන්නේ පුතේ ඔයාලට ඔක්සිකරණ ප්‍රතික්‍රියාත්මක කළ අනුමාපන ගණන් හදන වැඩේ. එතකොට පෙබරවාරි මාසේ අපි වායු පාඩම් පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි ජනවාරි මාසේ දැන් දෙසැම්බර් මාසේ මේ ජනවාරි පළවෙනි සතියේම විභාගයක් තියෙනවා. පළවෙනි පාඩම සහ දෙවෙනි පාඩම සහ මේ ගණනය කිරීම මේ දක්වා කරපු කොටස් වලින් මේ විභාගයේ ජනවාරි පළවෙනිදා බදුල්ලෙත් ජනවාරි දෙවෙනිදා බණ්ඩාරලා ආයතනයේ දරුවන් විභාගය ලියනවා. ඉතින් මේ විභාගයේ ලකුණු අනුව ලකුණු අඩුයි නම් රිපීට් ක්ලාස් එකට ඒ අය හැමෝම සම්බන්ධ වෙන්න ඕන. ඒත් එක්කම ආට ටයිමින් වල ප්‍රශ්නයක් තිබිච්ච පේපර් එක වෙලාවට ලියා ගන්න බැරි වෙච්ච දරුවන්ට ඔන්න අපි පටන් ගන්නවා ජනවාරි මාසේ ඉඳලම පේපර් එක ලියලා ඊට පස්සේ ලකුණු ලබා දීලා සාකච්ඡා කරන වැඩක් පේපර් ක්ලාස් එකක්. ඒක නොමිලේ අපි කරන්නේ සිද්ධාන්ත පන්තියේ එන දරුවන්ට. මේක අපි අගෝස්තු දක්වා කරන් යනවා. ඊට පස්සේ අපි අගෝස්තු වලින් පස්සේ රිවිෂන් එකත් එක්ක ෆුල් පේපර්ස් ලියවන වැඩේ පටන් ගන්නවා. ඒ වෙනකොට අපි සිලබස් එකේ 70ක් 80ක් විතර ඉවරලා තියෙවි. ඒක නිසා අපි 27 දරුවන් බදුල්ල කොහේ හිටියත් සමහරට ඔන්ලයින් පන්ති තෝරාගෙන සමහරට වෙලාවෙ යන ඉතුරු කරගන්න ඒවා මේවා පොඩි සාධක භාවිතා කළා. නමුත් අපි කියනවා පන්තියක ඇවිල්ලා අනිත් ළමයි කූරෙන් උර ගැටිලා ඒ ඉගෙන ගන්න ක්‍රමයයි තනියෙන් හුදකලා වෙලා කාමරයක් අස් ඉගෙන ගන්න එක අතර ලොකු වෙනසක් තියෙනවා. මේක තරංකාර විභාගයක් නිසා ඒ තරංගයට මුහුණ දෙන්නම් ඒ විදියට ඉගෙන ගන්න ඕන. ඒ තරංගේ මග හැරලා ලේසි ක්‍රම කෙටි පාරවල් ජීවිතේ දිනන්න පුතේ ක්‍රමයක් නැහැ. තියෙන එකම දේ ගේමට බහින්න ඕන, ඇඟට ගන්න ඕන. තමන්ගේ දෙමව්පියන් වියදම් කරන මුදල, ඒ වගේම ඔයාගේ කාලය මේ හැම එකකට වටිනාකමක් ගන්නවා. අවංකව වැඩ කරන්න පුරුදු වෙමු අලුත් අවුරුද්දේ ඉඳලා. හරි මේ එඩානිද්දා උදා වෙන 2026 අවුරුද්දේ ජනවාරි පළවෙනිදා ඉඳලා ඔයා වෙනස් වෙලා ඔයාගේ ඉලක්කයට යන්න, පහඩ ගහන්න, පාට ටාගට් එකක් තියාගෙන වැඩ කරන්න අනිවාර්යයෙන්ම අපේ පැත්තෙන් කරන්න ඕනේ. උපරිම සපෝට් එක කරනවා. අනිත් එක මේ ටියුට්ස් වල ඉතුරුලා තියෙන හෝම්වර්ක්ස් ටික ඔක්කොම අපි ඔන්ලයින් එකේ සාකච්ඡා කරනවා. ඒකෙත් ලොකු සහයෝගයක් හම්බ වෙනවා. ලකුණු අඩුයි නම් තව අපි අර ගිය පාර විභාගයේ ලියලා හොඳට ඉන්න අයලාක්වත් එක මූව් කරලා එකතු කරලා යාලත් එක පොඩි වැඩක් කරලා පාව නැගිටවන පොඩි වැඩකුත් අපි සැලසුම් කරලා තියෙනවා. ඒ නිසා 27 දරුවන්ට 26 ජනවාරි ඉඳලා සම්බන්ධ වෙන්න කියලා පුංචි ආරාධනාවක් මේ වීඩියෝෙන් කරනවා.